කපලේ නෑ. කොහෙටද ගන්නව? මෙතන ගලට. ඔහම ගන්න. මේ විතර වී. මේ වී එක වතුරේ දාලා තියෙන්නේ. කවදම වී ගහන්නේ? සිකුරාදා. අපි සිකුරාදාට වපුරනවා. කලින් වීඩියෝ එක මම කරලා තියෙනවා මේකේ ට්‍රැඩිෂනල් සිස්ටම් එකක් තියෙන්නේ. වී ගොඩ දානවා කියලා මම කියන්නේ දැන් නේ. වී ගොඩ දාලා අර පොඩි නටු එන්න තියලා වපුරනවා. ගොඩක් අය කියලා තිබුණා කලින් වීඩියෝ එකේ බඩේරිය කොටුව පෙන්වන්න කියලා. අම්මා බඩේරිය ඉවරද තාම තියනවද? චුට්ටක් තියෙනවා. ඈ? චුට්ටක් තියෙනවා. කොච්චර තියෙනවද? චුට්ටක් තියෙන්නේ කඩලා විකුණලා ඉවරයි. ඔයාගේ කැටපෝල එහෙන ප්‍රසිද්ධ වුණා තාම තියෙනවනේ. බඩේරිය කොච්චර ඉන්නවද මේක? කිලෝ 2යි. බඩේරිය කිලෝ 2යි. හිතවන්නේ. හරි. කිලෝ දෙකෙන් වා කීයක් ගත ඇත්ත කියන්නේ? ඇත්ත තමයි ගිය අවුරුද්දේ වෙනදා පෑයිද තකුණානේ. හොඳටම කරොත් හොඳටම කරොත් ගිය සැරේ 1.40ක් ගත්තා. 1,40,000. මේ ගෙදර පල්ලෙහා මේ බඩේරිය කිලෝ දෙකක් ඉඳලා මේ තියෙන්නේ වට්ටක්කා. බඩේරිය ගුණන් ඉවරයි දන්නේ. ඔය තියෙනවා ටිකක්. හරි එක්කා. මේ තියෙන අපේ කුඹුර. අර කුඹුර ගුවට එහා පැත්තම අපේ නෙමෙයි මේ කෑල්ලයි මේ වටේ කෑල්ල තමයි අපේ. අම්මගේ පඹය අයියෝ අම්මා මොකක්ද අනේ මේ පඹය. මොකද පඹයක් හදාගමුකෝ. ඔයාගේ අම්මා නිර්මාණශීලීත්වයෙන් අන්තිමයි හොඳේ. මේකේ ලියන්න වෙන පඹයක් කියලා. එපා. නෑ අර කුඩේට ටිකක් බය වුණා ඊයේ. මං අලවංගු මං තියාපතේ හෙව්වා ඒක නෑනේ. අර අතන තියෙනවා මේ කපල්ස් වලට ඉන්න අතර මේ අවුරුදු 6:30යි. ඊට අවුරුදු 25කට විතර කලින් උදේ පාන්දර නැගිටලා තරගෙට අක්කත් එක්ක මේ අඹ ගස් යට අඹ හින්දා. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ඒ ෆීල් එක අවුරුදු ගානකට පස්සේ ආපහු ගන්න හම්බුණා. මේ පාර ආවම හොඳට අඹ හැදිලා තිනවා. ඔහොම එන්නකො වෙන්නන්. ඉන්නේ රැට සාමාන්‍යයෙන් වවුල් ලොකද්දි අඹ වැටෙනවා. මේ තියෙන්නේ ෆ්‍රෙෂ් බඩු ගහින් වැටිච්ච. අපි බලමු අද අඹ ගහින් මේ ගෙදර ඉස්සරහ තියෙන ගහ කීයක් හඳ ගන්න පුළුවන්ද කියලා. මේක නම් පැරිලා පොඩි අවුලක් තියෙනවා අඹ මෙහෙම වැටෙනකොට. ඒ වැටෙනකොට අඹේ එක කෑල්ලක් සවුත් වෙනවා. ඒ කියන්නේ පොළොවට වැටෙන පළවෙනි ෂොට් එක වැටෙන කෑල්ල මොකද ඉදිලා වැටෙන හින්දා සවුත් වෙනවා. ඔයාලා කියන්නකෝ මේක කොච්චර ෆ්‍රෙෂ්ද කියලා. 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි ඇතිනේ. මේකේ තියෙන දුක කතාව මේකයි. සාමාන්‍යයෙන් මේ වගේ ලොකු අඹ ගහක් මෙහි විකිනෙන්නේ රුපියල් 5000ට 6000ට. ගහටම රුපියල් 5000ක් දීලා කඩා ගන්නව වෙලෙන්නු. එහෙමත් නැත්නම් කිලෝ ගානට ගන්නව නම් කිලෝ එකක් 25ක්. දැන් මේ වගේ අඹ මේවට අපි කියන්නේ එලා අඹ කියලා. මේ ගෙඩි 4ක් මේ එකක් සාමාන්‍යයෙන් කිලෝ එකක් රුපියල් 25ක් විතර තමයි මෙහි විකිනෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ ගස් යට ඕන තරම් අඹ වැටලා තියෙනවා. පාරේ යන කට්ටිය අහිඳගෙන කනවා. හැබැයි ඊට අමතරව නිකන් මේවා ඉතින් ගොඩාක් කන්න බෑ. දැන් මම ඊයේ එනකොටත් ගේ ඇතුලේ අඹ ගෙඩි ගොඩක් තියෙනවා. මෙන්න මේ වගේ වැටෙනකොට ඩැමේජ් වෙනවා. මේ පැත්තේ ඉන්න කට්ටිය කවුරුත් ජෑම් ටිකක් හදලා නැතුව වෙන විදියකට හිතලා මේකට අගය එකතු කරන්න අවබෝධයක් නැහැ මෙහි ඉන්න ගොඩක් අයට. ඉතින් මේකට අගය එකතු කරලා විකුණන්න පුළුවන් ඇත්තටම. කවුරු හරි මේ වීඩියෝ එක මේ මොනරාගල පැත්තේ බලනවා නම් මොන හරි දේවල් පටන් ගන්න ඕන තරම් දේවල් මෙහි තියෙනවා. අඹ ගොඩක් කන්න බෑ ඇත්තටම උණ හැදෙනවා. ඒක සහ මේක මාර රහයි සීනි වැඩි. ඉතින් ගොඩාක් කන්න බෑ. ගෙඩි දෙක තුනක් තමයි ඉස්සර නම් මෙහි ඉන්න කාලේ නම් කෑව ගෙඩි 10 12 එකපාර එක දිගට වාඩි වෙලා. අපි මේ අඹ අහුලන්නේ එකපාරක් පොඩි ගාන රුපියල් 5000කට විතර විකුණුවටත් පස්සේ තමයි දැන් මේ අන්තිම කාලේ කීයක හිටියේ එන්න කලින් මේ ඉතුරු වේවා කියලා දැන් ගහෙන් වැටිච්ච අඹයක් කන්න හදන්නේ අපි. මේ විදියට අඹ කන්න මෙහෙම සුද්ධ කරන්නේ මේකේ පණුව ඉන්න පුළුවන්.
මේ සැපට ඉදෙන අඹවල පණුව ඉන්න ගොඩක්. අද අපි යනවා මේකෙන් අඹ ජෑම් හදන්න. මේ තමයි අපේ තාත්තගේ ඩේලි ජොබ් එක. ඈ? තාත්තට අසනීපද? අසනීපද? වයසයිද? 67ක්ද? චූ කරන්න බෑ. එයා පැත්තේ තියෙනවා දියුල් ගහක්. දියුල් ගෙඩි තියෙනවද කියලාත් බලා ගන්න ඕනේ. එහෙම වුණොත් දියුල් ජෑමුත් හදන්න පුළුවන්. මොනරාගල තියෙන තව වටිනා කාරණයක් කියන්නද? මොනරාගල කූඩැල්ලෝ නැහැ. මතු දඹිඩි මෙහෙම ගියාම කූඩැල්ලොත් එක හෙන ගේමක් දෙන්න ඕන. මෙහි කවදාවත් කූඩැල්ලෙක් මම කාලා නැහැ. හැබැයි දලඹුව ඉන්න සෑහෙන්න මොනරාගල. මේ තියෙන්නේ දියුල් ෂා. දියුල් තියෙනවා. ටොබ්බඩු. අමාරුවෙන් ඉතින් මම මේ දියුල් ගස්සෙම හදපු නිසා මෙහෙම ඇවිල්ලා ඉතින් කන්න පුළුවන්. සද්ද නැහැ. අප්පා හැබැයි 12න් පස්සේ නම් එනවා මේ කන්නේ. හවස කෙසෙල් ගෙඩි ගෙනල්ලා මේ බයිසිකල් පදින්න පුළුවන් නේ? ඒ දෙවියෝ නම් බයික් ගේ පදින්න බෑ ඔගේ යනවා අපිට ගේන්න. නෑ අලුතෙන් අරන් තියෙන්නේ. දවල්ට එනවා 11කට. ෂුවර්ද? එහෙනම් ඒ පොඩි පිටි කෑල්ලක් අපරාධ කරගන්න විතරයි තියෙන්නේ. එක දවසක් අපේ අම්මා කොළඹ ගියා මං ඉන්න දවසක. වන් ගෝල් ෆෙස් එක්කන් ගියානේ. එතකොට ඒකේ තියෙනවා අර මැජික් කෝන්. අර බඩ ඉරිඟු වලට පොඩි අගේ එකතු කරලා ලස්සනට ඔය චීස් එකම දාලා හදපු එකක්. ඒක කාලා ඇවිල්ලා මාර දුකක් දෙන්නේ මැජික් කෝන් කියලා. ඊට පස්සේ මම දැන් හදන්නේ අද අපේ අම්මට මැජික් කෝන් හදලා දෙන්න. වන් ගෝල් ෆේස් එකේ දා අම්මා කෑ මැජික් කෝන් හදලා දෙන්න යන්නේ. ඒකට අපි බඩ ඉරිඟු කඩන්න ආවේ. ඇත්තටම ඒකට පාවිච්චි කරලා තියෙන්නේ මේ වගේ හරිම ෆ්‍රෙෂ් හරිම ලා. දැන් මේ ඔයගොල්ලෝ බඩ ඉරිඟු කරනවා කියලා කෑවට ඇත්තටම ඔය කොළඹින් ගන්න බඩ ඉරිඟු අරගෙන මෙහෙම කඩලා බැලුවොත් මෙහෙම මේ බලන්න මේකේ කිරි විසි වෙන හොඳේ මේ ඔයගොල්ලෝ කවදාවත් මෙන්න මෙහෙම දැකලා තියෙනවද බඩ ඉරිඟු වල මේවට තමයි අපි කිරි ඉරිඟු කියන්නේ මෙන්න මේ නිසා. හැබැයි කඩෙන් ගන්න බඩ ඉරිඟුවක මෙහෙම නැහැ. මේක අමුෙන් හරි කත හැකි. අපි කියන්නේ බඩ ඉරිඟු කරලක් අද කැඩුවොත් අදම තම්බන්න. ඒ කනකොට මෙන්න මේ කිරි ගතිය අමුතු රසක්. ඒක වෙන රසක්. කවදාවත් ඔය කොළඹින් කද්දි නම් මේ ලෙවල් එකේ බඩ ඉරිඟු කරලා කන්න හම්බෙන්නේ නැහැ. අපේ අම්මට 4 ගුණයක් විතර වැඩිපුර ගෙව්වොත් අපේ අම්මා මෙන් ෆ්‍රෙෂ් යවයි නේ. කඩාගත්තා බඩ ඉරිඟු ටික. කඩාගත්ත කියන අම්මා කඩලා දුන්නා. පොඩි තැඹිලි තිබ්බා අක්කා අපි යනවා තැඹිලි කඩන්න. තැඹිලි. ඒක පා සතියක් මේ ඉතින් මම කතා කරන්නේ. ඔබ මොනවා කරන්නේ? ඇමිලි ලංකාවේ බඩු. නිකන් මොකක්ද අනේ තැඹිලි කිරිනේ.